CS rank. CS rank match එකක් ගහනකොට වාත් දෙකක් තුනක් පරදිනවා ඇති. ඒකට හේතුව තමයි ඔය ෆෝන් එක හීට් වෙලා ලැග් වෙන්න ගන්නවා ඇති. නැත්තම් වාගේ පැත්තට සෙට් වෙන අනිත් අය ගහන්නේ නැහැ. වා ගහනකොට අනිත් අය කිල් එකක් දෙකක් වගේ. අද මං ගෙනත් තියෙන ප්ලේස් වල ඉඳලා වා කිල් දැම්මොත් ඔයාට AC එකක් තුනක් ලයින් කරගෙන ෂේප් එක වගේ CS තරු ටික අප් කරලා ග්‍රෑන්ඩ් මාස්ටර් පාරක් වුණත් ගහ ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු වීඩියෝ එකට මොකද්ද මේ ප්ලේස් එක කියලා. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න අමතක කරන්න එපා. හරි බොයිස් නම්බර් 1 ප්ලේස් එකේ තියෙන මිල් වල. ඔන්න ඔතන මේ පැත්ත පටන් ගද්දි ඔතන උඩට වෝල් දෙකක් ගහ ගන්න ඕනේ. ඔය මං ගහන ඉතින් වෝල් දෙකක් ගහ ගන්න. අනිවාර්යෙන් දුර ගහන ගන්නයක් තියෙන්න ඕනේ. ඊට ෂේප් එක ඔය වාහනේට නැගලා වෝල් දෙකට නැගලා නැමෙලා ඉන්න ඕනේ. ඔය උතන දෙපැත්තෙන් එනිමි එනවා. ආතල් එකේ ඊට පස්සේ ගහන්න තමයි තියෙන්නේ. හැබැයි ඉතින් වැඩි වෙලා ඉන්න බෑ මෙතන සෝන් එක සෙට් වෙනවා. උන් ඉතින් දන්නේ නැහැ කොහෙන්ද ගහන්නේ කියලා. එනිමි ඉතින් සගා කර. ඔතන ඔහොම ඉඳලා කීල් දෙක තුනක් පන්න ගත්තේ. හරි බොයිස් නම්බර් 2. ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ දෙවෙනි ප්ලේස් එක. දෙවෙනි ප්ලේස් එකේ තියෙන ක්ලොක් ටවර් එක. ක්ලොක් ටවර් වල ඔය අයිනෙන් දුවන ගිහිල්ලා ඔය ගෙදර උට්ට නැගලා ඔතනට පයින් තියෙන්නේ. බයින් එක පයින් වැටෙන්නේ නැහැ. ඊට පස්සේ ඔතනින් පොඩ්ඩක් ෂේප් එකේ ගිහිල්ලා ඔතනින් වැටෙන්න පුළුවන්. එහා ගෙදරට පැන ගන්න තියෙනවා. ඊට පස්සේ අපේ උණුයි එනිමි වලිදා ගන්නකන් ඉඳලා ෂේප් එක වඩ තියෙන කිල් එකක් පන්න ගන්න. එනිමි හිතන්නේ මම කවදාවත් ඔය පැත්තේ ඉන්නේ කියලා. වාඩි තින් ෂේප් එකේ සයිලන්සර් ගන්නයක් තිබ්බනම් ඒස් එකක් වුණත් ගහ ගන්න පුළුවන්. හරි බොයිස් නම්බර් 3. ඉතින් ඊළඟ ප්ලේස් එක නම් මේක මමමයි හොයාගත්තේ. ඔන්න ඔතන අයිනින් ගිහිල්ලා ෂේප් එකේ උඩහට වෝල් එකක් ගහන්න ඕනේ. ඔය පළවෙනි එක නම් මගේ අතින් වැරදිලා වදින්නේ. ඕකෙන් යන්න බෑ. ඊට පස්සේ ඔතනට ගිහිල්ලා ටිකක් උඩ කන්දෙන් වෝල් එකක් ගහ ගන්න ඕනේ. උඩ කන්දෙන් වෝල් එක ගහලා අප්පඩ එනිමියුත් වෙනවා. ෂේප් එක ය아가න්න තිබ්බන හැටි. ෂේප් එකේ ගිහිල්ලා ඔතන හැංගෙන්න තමයි තියෙන්නේ. උටක් ගහගත්තා. දැන් ඉතින් ඔතන ඉන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ. වගා සයිලන්සර් ගන්න එකක් තියෙනවා නම් වටේටම ගෙහුවේකි. එනිමි හිතන්නේ නැහැ කවදාවත් ඔතන ඉන්නේ කියලා. ඉතින් මේ මං කිල් 3ක් දානවා එතන. හරි ඉතින් නම්බර් 4. ඒ කියන්නේ අපි හතරවෙනි ප්ලේස් එකේ තමයි බර්මියුඩා ඩෑම් එක. ඒ කියන්නේ පාලම. ඔන්න ඔතන කන්ටේනර් පෙට්ටිය ගාව ඉස්සරහට ගිහලා වෝල් එකක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ දුර ගහන ගන්න එකේ ස්කෝප් එක ඔබලා ඔය කන්ටේනර් පෙට්ටිය අයින දිගේ නගින්න තියෙන්නේ. මේක ෂේප් එකේ නගින්න ඕනේ. පට්ට අමාරුයි. ෂේප් එකේ ස්කෝප් එක ඔබලම නැගලා ඔතන කන්ටේනර් පෙට්ටිය අයිනට ගිහලා උඩට පයින්න තමයි තියෙන්නේ. උඩට පැන්නන් පස්සේ කියන්නේ ඉතින් මැච් එක අපේ වගේ තමයි. ඔතන උඩ ඉඳන් ඉතින් හතර වටේටම ගැහුවේකි. බලන්න ඉතින් උඩ පාලේ මෙහෙම එනිමි හිටියානම් ඔක්කොටම ගැහුවේකි ස්කෝප් කරලා. මේ මැච් එක එනිමි නෑ. නැත්තම් මට මේ පැත්තේ ගහන වීඩියෝ එකක් අරන් එන්න තිබ්බා. හරි බොයිස් අපේ වීඩියෝ එකේ පස්වෙනි ප්ලේස් එකේ තියෙන කේප් ටවුන් වල. කේප් ටවුන් වල ඔය ගෙදරට නැගලා ඔය චූටි කෑල්ලට නැගලා එහා වහලට පයින්න තමයි තියෙන්නේ. ෂේප් එකේ පයින්න ඕනේ. උගක් බිමට වැටෙනවා. ඊට පස්සේ එනිමි පේනකම් බලාගෙන ඉඳලා වටේටම නෙරිල්ලක් තමයි තියෙන්නේ. ආයෙත් එනිමින්ට ගහන්නත් බෑ වහල උඩ ඉන්නව හින්දා. ඔයාට වටේටම ගැහුවේකි. දැන් උතන එනිමියෙක් ඉන්නවා. අන්නු වෙද්දිම ඔලුවට තමයි යන්නේ වහල උඩ ඉන්නව හින්දා. මෙතනදී නැග්ග කියන්නේ මැච් එකත් අපේ තමයි. හරි බොයිස් නම්බර් 6. නම්බර් 6 තියෙන්නේ ඒ කේප් ටවුන් වලමයි. කේප් ටවුන් වල අර කලින් පැත්ත නෙමෙයි මේ පැත්ත. මේ පැත්ත ඉඳන් ගහනවා නම් ඔතනට බෝල් එකක් ගහලා කොළ කෑල්ලට පයින්න ඕනේ. කොළ කෑල්ලට පැනලා අපේ බෝල් එකට පැනලා වහලට පයින්න තියෙන්නේ. ඔතන වහලෙන් එහා පැත්තේ වහලට ජම්ප් කරුවේකි. ජම්ප් කරලා ඉතින් දැක්කනේ වහල උඩ ඉන්න එනිමියන්ට එහා පැත්තේ අර කහ ගෙදර ඉන්න අයට ගැහුවේකි. හරි බොයිස් අපේ වීඩියෝ එකේ අවසාන ප්ලේස් එක. ඒ කියන්නේ නම්බර් 7. නම්බර් 7 ප්ලේස් එකේ තියෙන්නේ කටුගස්තොට. ඒ කියන්නේ කටුගස් තිවාවල. ඔහොම ෂේප් එකේ අර කන්දුට නගින්න තියෙන CS වල. සයිලන්සර් කැරක්ටර් එක දාගෙන ආව නම් තවත් වාසි. කේලි එහෙම දාගෙන ආව නම් එනිමි එන්න කලින් අපිට උතන උඩට ගිහිල්ලා එනිමින්ට ගැහුවේකි. අර එනිමි එනවා. ඌ දන්නේ නැහැ මං ගහපු තැනවා. ඔතන විතරක් නෙමෙයි අර ගෙවල් උඩ නැගලා ඉන්න අයටත් ගැහුවේකි. අපේ අය රෂ් කරද්දී අපිට සුපිරි සපෝට් එකක් දුන්නේ. හරි බොයිස් එහෙනම් අද වීඩියෝ ඉවරයි. මම හිතනවා වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි ප්‍රයෝජනයක් තියෙන්න ඇති කියලා. මම YouTube කරන්න ගත්තේ ළඟදී අඩුපාඩු ඇති. පුළුවන් අය ඉන්නවනම් subscribe පාරක් දාලා සපෝට් එකක් දෙන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න.